ආයුබෝවන් සුබ දවසක් සුබ අනාගතයක්. මේක තමයි මරු කතාව. ඉතින් මරු කතාවක් කරන්න තමයි මේ අපි යන්නේ. හැබැයි මේක මරු කතාව කියලා කිව්වට මරු කතාව කියන තේමාව යටතේ අපි කරන්නට යන වැඩසටහන් මාලාවක් තමයි මේ දිග හැරෙන්නට යන්නේ. මේක අපේ පළමු දිග හැරුම. මෙහිලා අරමුණ වෙන්නේ සමාජ කතිකාවක් ඇති කරමින් වඩාත් යහපත් සමාජයක් හදන්න යම් සංවාදයක් ගොඩනැගීම. ඉතින් මේ වගේ කාරණයකදී අපි අරඹුමක් ගන්නකොට ඒ අරඹුම ගන්න මාතෘකාව වඩාත් වැදගත් විය යුතුයිනේ. ඉතින් අපි මේ අරඹුම මෙන්න මෙහෙම ගන්න හිතුවා. සමාජයක් කියලා කියන්නේම චරිත ගුණකින් හැදුණු මිනිස් කුලකයක්නේ, මිනිස් ප්‍රජාවක්නේ. එතකොට මේ චරිත ගුණ අතරින් අපි කතාවට අද ගන්නේ අම්මා කියන චරිතය. මේ අම්මා කියන චරිතයේදී අපේ යොමු වීම වන්නේ නූතන අම්මා සහ සාමාන්‍ය අම්මා අතර තියෙන වෙනස. ඒ කියන්නේ modern mother and common mother ගැන තමයි මේ කතිකාව අපි කරන්නට යන්නේ. ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ අම්මා කියලා කියන්නේ මහා ආදරණීය ගෞරවනීය චරිතයක් විදිහට පිදුම් ලද චරිතයක්. ගෙදර බුදුන් අම්මා කියලා අපි කියන්නේ නිකමට නෙවෙයිනේ. ඒ තරම් වටිනාකමක් බෞද්ධ සංස්කෘතිය තුලත් අම්මා කියන චරිතයට දීලා තියෙනවා. වැඩිහිටි සමාජය ගත්තාම යම් යුගයක දරුවන් විදිහට අම්මාගේ අඩිපාරේ ගිහින් තමන්ගේ ජීවිතවලට බොහෝ දෑ එකතු කරගෙන තමයි අද ඔවුන් වැඩිහිටියන් බවට පත් වෙලා ඉන්නේ. එහෙමනම් අම්මා කෙනෙක් සමාජයක් ගොඩනැගීමේදී මහා දැවැන්ත කාරණයක් බවට පරිවර්තනය වීම සත්‍යයක් නේද? ඔන්න ඔතනින් තමයි අපි කියන මරු කතාව පටන් ගන්නෙ. මේක මරුම කතාවක් වෙන්නේ මෙන්න මේ කාරණා නිසා. අම්මා කෙනෙක් කියලා කිව්වහම මේ modern mother and common mother, ඒ කියන්නේ නූතන අම්මා සහ සාමාන්‍ය අම්මා අතර බොහෝ වෙනස්කම් අපිට පෙනෙන්නට තියෙනවා. ඉස්සර අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් පවුල වෙනුවෙන් බොහෝ කැපකිරීම කළා. තමන්ගේ හීන අතහැරියා. තමන්ගේ සැමියා සහ දරුවන් රැක බලා ගන්න අවශ්‍ය ආහාර පාන දෙන්න, සෞඛ්‍ය ගැන හිතන්න, තම දරුවන් ආදරයෙන් බලාගෙන යහමග යවන්න බොහෝසේ කැප වුණු බවක් පෙනෙන්නට තිබුණා. ඉතින් අම්මා කෙනෙක් වුණාම තමන්ගේ දරුවෝ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, පවුල වෙනුවෙන් තමන්ගේ හීන අතහැරලා, තමන්ගේ රුව කල්යාණය අතහැරලා ජීවිතේ ගමන්න ඕන කියලා මම කියන්නේ නැහැ. මේ කාරණා මම මෙහෙම කියන්නේ බහුතරයක් එවක සමාජය තුළ එවැනි සිද්ධාන්ත තියෙන නිසා. නමුත් ඒ සමාජය තුලත් බොහොම ලස්සනට තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගනිමින්, තමන්ගේ හීන සඵල කරගනිමින්, දරුවන් වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, පවුල වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කර අම්මලා ඕනෑ තරම් ඉන්නවා. එතකොට නූතන අම්මට මොකද වෙලා තියෙන්නේ? නූතන අම්ම ගැන තනි මතයක් මම ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒකට ඔබගේ අදහසුත් ලබා ගන්න තමයි අපේ සැලසුම. මේ මාතෘකාව ඔස්සේ බොහෝ අපූර්ව කතාවක් ගොඩනගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මරු කතාවේ ස්වභාවය ඒකයි. මරු කතාව හැමතිස්සෙම සමාජය තුළ ඉන්න ඔබගේ අදහසුත් එකතු කරගෙන තමයි මේ කතාව ගොඩනගන්නේ. හැබැයි මට හරි අපූර්ව ගීතයක් හම්බුණා. ඒකේ රචකයා ගැන මම කතා කරන්නේත් නැහැ. ගීත නිර්මාණය ගැන මම කතා කරන්නේත් නැහැ. මොකද මේ ගීත නිර්මාණය මේ මොහොතේ UTV අපි නිෂ්පාදනය කරමින් ඉන්න නිසා. ඒ ගීතය බොහොම අලංකාරයට වර්ණවත්ව අපූර්ව හඬක් සමග ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානමින් ඉන්නවා. මගේ කතාවට මේ ගීතය උක්ත වෙන්නේ පදවැල නිසා. අපි මේ පදවැල ගැන යම් සංවාදයක් ගොඩනගමුකෝ. මෙන්න මෙහෙමයි මේ ගීතේ ලියවිලා තියෙන්නේ. ලස්සන නිතබක් ගස්සන අම්මේ, පුම්බල ලැමදත් උස්සන අම්මේ, කියන්නේ මොකද්ද නොදන්න තාලෙට අප්පල රෑනක් ඉන්නව තාමත්. මරු කතාවක් නේ. ලස්සන නිතබක් ගස්සන අම්මේ, පුම්බල ලැමදත් උස්සන අම්මේ. මෙහෙම අම්මලා නූතන සමාජයේ ඕන තරම් ඉන්නවා. කියන්නේ මොකද්ද නොදන්න තාලෙට අප්පල රෑනක් ඉන්නව තාමත්. මේ අප්පල ටික මේ ගැන වැඩි යොමු වීමකට නැතුව බලාගෙන ඉන්නවා කියලා තමයි මේ රචකයා කියන්නේ. ඒකම ඒකට තවත් කොටසක් එකතු කරලා තියෙනවා. මෙන්න මෙහෙම. දෝණියකට මවකගේ රුව ආඩම්බර කාරණාව, පුංචි පුතුට ලස්සන අම්මේ හිටියොත් එය වාසනාව. ඒ ඇත්තනේ කාරණේ. ඒකේ කිසිම තර්කයක් නැහැ. කසා දෙකට පැන දිව්වට දරුවන් ගැන නැහැ කතාව, දරුපල ආවම අම්මට හිත අග නැහැ නොවහිනාව. අන්න ප්‍රශ්නයක්. අර සාමාන්‍ය අම්මයි නූතන අම්මගේ මෙන්න මේ වෙනස තියෙනවද කියලා ඔබ විමසිලිමත් වෙන්න.
ඒ වගේම මේ කාරණේදී තව පදවලට මෙන්න මෙහෙම එකතු වෙනවා. ධෝනී මගේ පුතේ මේක තමයි මරු කතාව. ඉතින් මේ කතාව ඇත්තටම මරු නේද? ඒක නිසා තමයි අපි මේ මරු කතාව කියන වැඩසටහනට මේක උක්ත කරගන්න හිතුවේ. ඊට පස්සේ මේ ගීත රචනය තුල මෙන්න මෙහෙම ලියවිලා තියෙනවා. ලැම කිරි කැප නෑ දරුවට රුව හිතන අම්මලාට. එහෙම වෙනවද? එහෙම වෙනවද කියන එක ඔබම හිතලා බලන්න. සමාජ කතිකාවක් එක්ක සමාජ විමර්ශනයක් එක්ක ලැම කිරි කැප නෑ දරුවට රුව හිතන අම්මලාට කියන කාරණය නූතන අම්මා තුල තියෙනවද? විලිරුදාව දරන්න බෑ ෆිගර් එකයි කාරණාව. සිසේරියන් සැත්කම කියන එක හරි ප්‍රකට කාරණයක් වෙලා තියෙනවනේ. ස්වභාවිකව දරු උපතක් කරන්නේ නැතුව සැත්කමකට යන්න එක හේතුවක් මේ ෆිගර් එක අවුට් යයි කියලා සමාජ කතිකාවක් තියෙනවා. දැන් ඕක අපේ සාමාන්‍ය අම්මගේ කියන්නේ මේ නූතන අම්මාගේ කාරණාව ගත්තාම බහුතර නූතන අම්මලයි අම්මාවරු ඔහොම සැත්කම් වලට ගිහිල්ලා නැහැ. දැන් මේ සැත්කමක් කියන දේ අපි වෛද්‍ය විද්‍යාවේ දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා නම් ඒක නූතන අම්මා හෝ සාමාන්‍ය අම්මා පාවිච්චි කිරීම තුළ ඒ අම්මාට යහපතක් වීම නම් ඒක අපිට ප්‍රශ්න කරන්න බෑ. නමුත් මේ සියලු කාරණා වලට යොමු වන අම්මා තමන්ගේ වගකීම තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරනවාද කියන ප්‍රශ්නය තමයි අපි විමර්ශනයට ගත යුත්තේ. මේ කාරණේ බැලුවහම මෙන්න මෙහෙම ලියවිලා තියෙනවා. නොබලන දරුවන් ගැන උන් මුළු ලෝකෙට වර්ණනාව. දරුවෝ ගැන බලන්නේ නැහැ. හැබැයි තමන්ගේ දරුවෝ ගැන මුළු ලෝකෙටම වර්ණනා කරනවා. අද ඉන්නවා මරු අම්මලා සැලූන් එකේ වන්දනාව. දැන් මේ සැලූන් ගිහිල්ලා ලස්සන වීම ගැහණු කෙනෙක් ඒක වරදක් විදියට කියන්නේ බෑ. ඒ කියන්නේ සැලූන් වලට ගිහිල්ලා ලස්සන වෙන්න පුළුවන් නම් ඒ අම්මා ඒ බිරිඳ ලස්සනට ඉන්න ඕන. දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ සමාජය තුල දරුවා ගොඩ නැගීමේ වගකීමෙන් ඉවත්ව ඒ වගකීම පැහැර හරමින් මේ නූතන අම්මා තමන්ගේ රුව කල්යාණය ගැන විතරක් හිතනවාද කියන කාරණේ මේ ජිම් යන සුම්බ ක්ලාස් යන සැලූන් ගාන යන අම්මලා දැක්කහම අපිටත් හිතනවා ඔබට මොකද හිතෙන්නේ කියන එක අපිට කමෙන්ට් කරන්න. ඒ එක්කම මේ පදවලට මෙන්න මෙහෙම එකතු වෙනවා. පෙම්වතියක් ලෙස හිටි කල හැඩ වූයේ ඔහු නිසාය. දැන් පෙම්වතියක් විදියට හැඩ වුණාට ඒ තමන්ගේ පෙම්වතා වෙනුවෙන් වුණාට කසාද බැඳලා බිරිඳක් වුණාම මවක් වුණාම හැඩ වෙන්න ඕන නැද්ද? නෑ මම කියන්නේ නෑ එහෙම ඕන නෑ කියලා. අපි ඊළඟ පදයටත් යන්කෝ. කසාදයෙන් මව් පදවිය ලැබුණට නැහැ ඇගෙහිනාව. අන්න එතනදී තමයි මේ නූතන අම්මා සහ සාමාන්‍ය අම්මාගේ අපි මේ කරන විශ්ලේෂණයේ ප්‍රශ්නාර්ථය එන්නේ. දැන් පෙම්වතියක් විදියට හැඩ වෙලා ඉඳලා මවක් බිරිඳක් විදියටත් මෙයා හැඩ වෙලා ඉන්නව නම් අපිට ඒක ගැටලුවක් නෑ. හැබැයි දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මව් පදවිය ලබන්න ඉන්නකොට ඒ ගැන තමන්ගේ හිතට හිනාවක් එන්නේ නැත්තම් නූතන අම්මට ඒක ප්‍රශ්නයක්. මේ ගැනත් හිතලා බලන්න අපි මේ කතිකාව ගොඩනගමු. ආපහු මේ පදවලට එකතු වෙන්නේ මරු කතාවක්. රුව වඩනා විදි හොයනා අම්මල ඇත හැම දිසාව. මව්වරු පෙම්වතුන් හොයයි තිබුණට උන් ළඟ කසාද. ධෝනී මගේ පුතේ ඒක තමයි මරු කතාව. දැන් මේ සමාජයේ කතාව ගිහිල්ලා තියෙන්නේ මෙතනට නම් මේ ගැන අපි කතිකාවක් ගොඩනගන එක සාධාරණයි නේද? ඉතින් ඔබ ඔබේ අදහස් කමෙන්ට් කරන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබේ අදහසුත් එක්ක මේ ගැන සමාජ කතිකාවක් ගොඩනගමින් වඩා යහපත් සමාජයක් ගොඩනැගීම තමයි UTV අපේ අරමුණ. ස්තුතියි. ජය වේවා.